දශක කිහිපයක් පුරා ලාංකීය රූපලාවන්‍ය ක්ෂේත්‍රය හැඩ කළ දහස් ගණනකගේ ආදරය දිනූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්ත මහතා අද උදාසන ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සමීපතමයකු වූ ඔහුගේ මේ හදිසි නික්මයාම මුළුමහත් කලාලෝකයම කම්පනයට පත් කළ පුවතක් වුණා. විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ නුගසෙවන ඇතුළු වැඩසටහන් හරහා මෙරට කාන්තාවන්ගේ රූපලාවන්‍ය ගැටලුවලට විසඳුම් දෙන්න ඔහු නිරන්තරයෙන් කැප වුණා. ඊටාම නිහතමානී ගතිගුණවලින් හිබි සුමුදු වසන්ත මෑතකදී අපාතරින් සමුගත් නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් ගමන සඳහා ඇයව හැඩගැන්වූයේදී ඊටාම භක්තියෙන් යුතුවයි. සුමුදු වසන්තගේ මේ අවාසනාවන්ත තීරණය ගැන මුලින්ම සමාජ මාධ්‍යයේ සංවේදී සටහනක් තබා තිබුණි ප්‍රකට නිරූපණ ශිල්පිනී රොෂෙල් ප්ලැන්කට්. ඇය සඳහන් කර තිබුණි ඊ දහවල් 1.0 පමණ සුමුදු අයට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි. අනේ අයියේ, ඊ වෙලාවේ ඔයාගේ හිතේ පීඩනයක් තිබ්බනම් ඇයි මට කිව්වේ නැත්තේ? ඔයා හැමදාම වගේ ඊයේත් හරිම සතුටින් කතා කළා. ඊ වෙලාවේ මම ඊ ගැන දැනගත්තා නම් ඔයාගේ හිත වෙනස් කරන්න තිබුණා. මට සමාවෙන්න අයියේ. යනුවින් රොෂෙල් තබූ සටහන කියවන ඕනෑම අයෙකුගේ නෙතට කඳුලක් වුණන තරම් සංවේදී. වාර්තාවන අන්දමට ඔහු සියදිවි හානි කරගෙන ඇති බව පැවසුණත් මෙවැනි දක්ෂ කලාකරුවෙකු මෙවැනි තීරණයක් ගැනීමට පෙළඹුණු සැබෑ හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මිතුරනි, ජීවිතයේ ප්‍රශ්න කාටත් තියෙනවා. නමුත් මරණයේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි. ඔබේ හිතට දරාගත නොහැකි පීඩනයක් දැනෙනවා නම් කරුණාකර ඔබේ සමීපතමයෙකුට ඒ බව පවසන්න. නැතිනම් උපකාරක සේවාවන් අමතන්න. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්ත මහතාට අජරාමර නිවන් සුවාත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි තොරතුරු දිනපතා දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න.